මේ විදිහකින් අරගෙන ආවේ විදුලි බිල අඩු කරගන්න පුළුවන් සාර්ථක ක්‍රම 10ක් පිළිබඳවයි. ඉතින් මේ වෙනකොට ගොඩක් අයට ගැටලුවක් වෙලා තියෙන දෙයක් තමයි මේ විදුලි බිල් ගාස්තුව. පහුගිය දිනවල ලංකාවේ ඇති වුණු තත්ත්වයක් එක්ක මේ වෙනකොට විදුලි බිල හිතා ගන්න බැරි තරම් ගොඩක් අයට බලපාලා තියෙනවා. ඉතින් මේ ගෙනත් තියෙන දේවල් ඔයා හදා ගන්නවා නම් ඔයාගේ මාසික විදුලි බිල් ගාස්තුව 50%කින් අඩු කරගන්න පුළුවන් කියලා මම වගකීමෙන් සඳහන් කරනවා. ඒ වගේම ඔයා දැන් මම මේ කියන ගැටලුව ජීවිතේ එකපාරක් හරි අත්විඳලා ඇති. සමහර වෙලාවට ඔයා දැකලා ඇති ඔයාගේ ගෙදර තියෙන විදුලි බඩු වලට වඩා වැඩි ප්‍රමාණයක් තවත් නිවසක තියෙනවා. ඒත් ඔයාගේ ගෙදරට එන විදුලි බිල ඒ ගෙදරට එන විදුලි බිලට වඩා ගොඩක් වැඩි කියලා ඔයාට දැනලා ඇති. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාට ඒ ප්‍රශ්න වලටත් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවොත් විසඳුම් ලබා ගන්න පුළුවන් වෙයි. හරි දැන් අපි බලමු අපිට එන විදුලි බිල 50%කින් මාසයක් තුල අඩු කරගන්නේ කොහොමද කියලා. වීඩියෝ එක වටනවා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එක all දාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. අපේ නිවසේ විදුලි බිල වැඩි වෙන්න බලපාන පළවෙනි කාරණය තමයි අපි භාවිතා කරන බල්බ් වර්ග. ඔයා දැන් මම මේ කියන දේවල් පිළිපදිනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ නිවසේ විදුලි බිල් ගාස්තුව 145කින් අවම කරගන්න. ඔයාට දැන් මාසිකව රුපියල් 1000ක බිලක් එනවා නම් දැන් මම මේ කියන දේවල් හදා ගන්නවා නම් ඔයාට විදුලි බිල රුපියල් 600කට උනත් අවම කරගන්න පුළුවන්. ඉතින් අපිට මාකට් එකේ ප්‍රධාන වශයෙන් බල්බ් වර්ග කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ෆිලමන්ට් එකක් සහිත CFL ටියුබ් බල්බ් භාවිතා කරනවා නම් අද මේ බල්බ් ඔයා ඉවත් කරන්න. මොකද මේ බල්බ් ඔයාගේ නිවසේ භාවිතා කරනවා නම් ඔයාට කවදාවත් විදුලි බිල අඩු කරගන්න ලැබෙන්නේ නැහැ. මේ විදිහේ ෆිලමන්ට් එකක් සහිත බල්බ් එකක් දැල් වෙනවා නම් ඒකට යන වියදම CTR TV එකකට වැය වෙන විදුලි බිලටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා නිතරම ඔයාගේ නිවසේ මෙන්න මේ වගේ LED බල්බ් පමණක් භාවිතා කරන්න. ඔයා දැනට මේ පෙන්නන ෆිලමන්ට් සහිත බල්බ් නම් භාවිතා කරන්නේ උදාහරණයක් විදිහට ඔයාට මාසික විදුලි බිල රුපියල් 1500යි නම් ඔයා LED බල්බ් වලට මාරුනොත් ඔයාට ලැබෙන විදුලි බිල රුපියල් 500කට උනත් අවම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම LED බල්බ් පමණක් භාවිතා කරන්න. අපේ විදුලි බිල 50%කින් අවම කරගන්න පුළුවන් දෙවෙනි ක්‍රමය තමයි මේ off peak time එක දැනගෙන විදුලිය පරිහරණය කරන එක. අපිට ලැබෙන විදුලිය කාල සීමා 3කට බෙදෙනවා. ඒ කාල සීමා තමයි day peak, off peak කියන මෙන්න මේ කාල සීමා. ඉතින් මේ day time එක කියන්නේ උදේ 5:30 ඉඳලා 6:30 කියන කාල සීමාව. මේ peak time එක කියන්නේ හවස 6:30 ඉඳලා 10:30 වෙනකන් කාල සීමාව. ඒ වගේම මේ off peak කාල සීමාව කියන්නේ රාත්‍රී 10:30 ඉඳලා පාන්දර 5:30 කියන කාල සීමාව. ඉතින් ගොඩක් අය නොදන්න දෙයක් තමයි මේ පීක් කියන කාල සීමාව තුලදී විදුලිය භාවිතා කරනවා නම් අනිත් කාල සීමාවලට සාපේක්ෂව ගෙවන්න වෙන මුදලත් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට ස්මාර්ට්ෆෝන් භාවිතා කරන හැමෝම දන්නවා ඕනෑම ජාලයකට අපිට ලබා දෙන night time data ගොඩක් අඩු මිලකට අපිට ලබා ගන්න පුළුවන් කියලා. නමුත් any time data අරගන්න එක night time data අරගන්නවට වඩා ගොඩක් මිල වැඩි. ඉතින් මේ process එකමයි මෙතනදී සිදු වෙන්නේ. ඒ නිසා ඔයා නිතරම උත්සාහ කරන්න 6:30 10:30 අතර කාල සීමාව තුළදී වැඩියෙන් විදුලිය පරිභෝජනය වන උපකරණ භාවිතා නොකර ඉන්න. ඔෆ් පීක් එකේ එහෙම නැත්නම් 10:30 ඉඳලා පාන්දර 5:30 වෙනකන් කාල සීමාව තුළදී විදුලිය වැඩිපුර වැය වෙන උපකරණ වලට භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට washing machine එක, iron එක, heater එක වගේ මේ වගේ මෝටර වලින් ක්‍රියාත්මක වන උපකරණ මේ වගේ වැඩි විදුලියක් පරිහරණය කරන උපකරණ ඔයා නිතරම off peak time එකේ භාවිතා කරන්න. මෙන්න මේ දේ ඔයා පිළිපදිනවා නම් ඔයාගේ විදුලි බිල 130කින් අවම කරගැනීමේ හැකියාව තියෙනවා. තුන්වෙනි දේ තමයි අපේ මේ ෆ්‍රිජ් එක එහෙම නැත්නම් ශීතකරණය. දැන් මම මේ කියන දේවල් ඔයාගේ ගෙදර ෆ්‍රිජ් එක භාවිතා කරනකොට පිළිපදිනවා නම් ඔයාගේ විදුලි බිල 125කින් අඩු කරගන්න පුළුවන්. ෆ්‍රිජ් එක ගැන කතා කරනකොට ෆ්‍රිජ් එක තියෙන තැන අනුව අපිට ලැබෙන විදුලි බිලේ ගොඩාක් වෙනස්කම් සිදු වෙනවා. ඒ වගේම ෆ්‍රිජ් එක භාවිතා කරන ආකාරය අනුවත් ගොඩාක් විදුලි බිලේ වෙනස්කම් සිදු වෙන්න පුළුවන්. ඉතින් ඔයා ෆ්‍රිජ් එක ස්ථාපනය කරනකොට බිත්තියකට හේතු වෙන්න ඒ වගේම බිත්තියක් මුල්ලේ හෝ ස්ථාපනය කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ විදුලි බිල වැඩි වෙන්න එක බලපානවා. ඒ නිසා ඔයා ෆ්‍රිජ් එක ස්ථාපනය කරනකොට බිත්තියත් ෆ්‍රිජ් එකත් අතර අඩි 1.5ක් වගේ දුරකින්වත් තියෙන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද මේ ෆ්‍රිජ් එක ආවරණය වෙලා තියෙනවා නම් ෆ්‍රිජ් එක තුල ක්‍රියාත්මක වන කූලින් ප්‍රොසෙස් එකට ගොඩක් බාධා ඇති වෙනවා. ඒ නිසා විදුලි බිලත් ඒ සඳහා බොහෝ දුරට වැය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ෆ්‍රිජ් එක ස්ථාපනය කරනකොට ඒ දේ ගැනත් අවධානය යොමු කරන්න. ඒ වගේම ෆ්‍රිජ් එක භාවිතා කරනකොට ෆ්‍රිජ් එක ආරින වහන වාර ගණන අඩු කරගන්නවා නම් ඔයාලට ගොඩක් විදුලිය ඉතිරි කර ගැනීමේ හැකියාව තියෙනවා. අපේ විදුලි බිල 60
60කින් අවම කරගන්න පුළුවන් හතරවෙනි ක්‍රමය තමයි මේ heating elements සහ inductive elements මාර්ගයෙන් ක්‍රියාත්මක වන උපකරණ ගැන අවබෝධයෙන් ඉන්න එක. ඉතින් මේ ගැන ඔයාලට අවබෝධයක් නැත්නම් ඔයාලට ඔයාගේ විදුලි බිල අඩු කරගන්න ගොඩාක් අමාරු වෙන්න පුළුවන්. මොකද මේ උපකරණ සහ වැරදි භාවිතය නිසා තමයි අපේ විදුලි බිල ගොඩාක් වැඩි වෙන එක බලපාන්නේ. පළවෙනි දේ තමයි මේ heating elements. ඉතින් ඔයාගේ ගෙදර මෙන්න මේ වගේ උපකරණ ඕන තරම් ඇති. උදාහරණයක් විදියට heater එක, rice cooker එක, oven එක, hot plate එක, roaster එක, ඒ වගේම bathroom water heater එක. heating elements කියන්නේ මෙන්න මේ වගේ උෂ්ණත්වයත් එක්ක සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙන උපකරණ. ඉතින් මෙන්න මේ වගේ උපකරණ අපේ විදුලිය 100%ක්ම වැඩි වෙන ගොඩක් බලපානවා. උදාහරණයක් විදිහට ඔයාගේ ගෙදර බල්බ් එකකට වැය වෙන විදුලියට වඩා දස ගුණයක් මේ උපකරණ සඳහා පරිහරණය කරනවා. ඒ නිසා ඔයා මේ වගේ දේවල් භාවිතා කරනකොට අවධානය යොමු කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඔයාගේ ගෙදර ටීවී එකට හෝ බල්බ් වලට දෙන අවධානය අනිවාර්යයෙන්ම මේ උපකරණ සඳහා තමයි දෙන්න ඕනේ. පුළුවන් තරම් මේ heating element සහිත උපකරණ භාවිතයෙන් වළකින්න. ඔයා මේ වගේ උපකරණ භාවිතා කරනකොට උපකරණ කීපයක් එකවර භාවිතා කරනවා නම් ඔයාගේ විදුලි බිල අහස උසට නගින්න එක ගොඩක් බලපානවා. උදාහරණයක් විදිහට ඔයා හීටර් එකත් ඔන් කරලා ඒ අවස්ථාවේම රයිස් කුකර් එකත් ඔන් කරලා oven එකත් ඔන් කරනවා. ඉතින් මේ විදිහට එකම වෙලාවේ මේ වගේ ඉහළ විදුලි බලයකින් ක්‍රියාත්මක වන heating elements කීපයක් භාවිතා කරනවා නම් ඒකට වැය වෙන විදුලි ප්‍රමාණය ඉතාම වැඩි. ඒ හේතුවෙන් ඔයාගේ විදුලි බිල ඉහළ යන එක ගොඩක් බලපානවා. ඒ නිසා නිතරම උත්සාහ කරන්න එක උපකරණයක් එක වතාවකට පමණක් භාවිතා කරන්න. එතකොට ඔයාලට පුළුවන් විදුලි බිල ගොඩක් අවම කරගන්න. ඒ වගේම ඔයා මේ පෙන්නන heating elements සහිත උපකරණ නතරම කරලා දානවා නම් ඔයාගේ විදුලි බිල 160කින් වුණත් ඔයාට අවම කරගන්න පුළුවන්. ඊළඟ දේ තමයි inductive elements මාර්ගයෙන් ක්‍රියාත්මක වන උපකරණ ගැන අවබෝධයෙන් ඉන්න එක. ඔයාගේ ගෙදර මෙන්න මේ වගේ උපකරණ ඕන තරම් ඇති. fans, water motor, washing machine, AC මෙන්න මේ වගේ මෝටර එකක් සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වන උපකරණ වලට තමයි අපි inductive elements කියන්නේ. ඉතින් මම අර කලින් කිව්ව process එකමයි මේකටත් බලපාන්නේ. උදාහරණයක් විදිහට ඔයාගේ ගෙදර බල්බ් එකකට වැය වෙන විදුලියට වඩා දස ගුණයක් මේ උපකරණ සඳහා වැය කරනවා. ඔයාගේ ගෙදර ටීවී එකට හෝ බල්බ් වලට දෙන අවධානය අනිවාර්යයෙන්ම මේ උපකරණ සඳහා තමයි දෙන්න ඕනේ. පුළුවන් තරම් මේ මෝටර සහිත උපකරණ භාවිතා කරන එක වළකින්න. ඔයා මේ වගේ උපකරණ භාවිතා කරනකොට උපකරණ කීපයක් එකවරම භාවිතා කරනවා නම් ඔයාගේ විදුලි බිල ආසසුට නගින එක ගොඩක් බලපානවා. ඒ නිසා ඔයා නිතරම උත්සාහ කරන්න එක උපකරණයක් එක වතාවකට විතරක් භාවිතා කරන්න. එතකොට ඔයාලට පුළුවන් විදුලි බිල ගොඩක් අවම කරගන්න. ඒ වගේම මේ වගේ මෝටර එකක් සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වන උපකරණ ඔයා සම්පූර්ණයෙන්ම නතර කරොත් ඔයාගේ විදුලි බිල 180කින් අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාට විදුලි බිල 150කින් අඩු කරගන්න අවශ්‍ය නම් ඔයා මෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එකේ කතා කරපු දේවල් සාරාංශයක් විදිහට ගන්නවා නම් ඔයාට මේ විදුලි බිල අඩු කරගන්න අවශ්‍ය නම් මේ heating elements උපකරණ භාවිතා කරන එක සම්පූර්ණයෙන්ම අවම කරන්න ඕනේ. ඒ වගේම inductive elements සහිත උපකරණ භාවිතා කරන එක අවම කරන්න ඕනේ. මොකද මේ උපකරණ දවසට විනාඩි කිහිපයකට ක්‍රියාත්මක කරන උපකරණ උනත් සාමාන්‍ය බල්බ් එකකට වැය කරන විදුලියට වඩා වැඩි ප්‍රමාණයක් ඒ කාලය තුලදී පවා වැය කරනවා. ගොඩක් අය අවධානය යොමු කරන්නේ ටීවී, රේඩියෝ, බල්බ් පිළිබඳව. ඒ නිසා තමයි ගොඩක් දුරට විදුලි බිල ගොඩක් අයගේ වැඩි වෙන්නේ. ඒ නිසා ඒ වගේ උපකරණ වලට දෙන අවධානය මේ වගේ උපකරණ වලටත් ගොඩක් යොමු කරන්න. ඒ වගේම මම අර මුලින් කිව්ව විදිහට මේ වගේ filament, CFL, tube bulb භාවිතා කරන එක සම්පූර්ණයෙන්ම නතර කරලා දාන්න. මොකද මේ කියන බල්බ් ඔයාගේ නිවසේ ඔයා භාවිතා කරනවා නම් ඔයාට කවදාවත් විදුලි බිල අඩු කරගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔයා නිතරම ඔයාගේ නිවසේ මෙන්න මේ වගේ LED බල්බ් පමණක් භාවිතා කරන්න. ඉතින් මම මේ කියපු දේවල් ඔයා හරියට පිළිපදිනවා නම් ඔයාට 150කින් ඔයාගේ විදුලි බිල අවම කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? මම හිතනවා ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස් සහ ඔයාට තියෙන ගැටලු පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ ඉදිරියට බලන්න කැමති කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගන්න. එතකොට මම අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. මම මේ වගේ වීඩියෝ මගේ YouTube channel එකේ ගොඩක් කරලා තියෙනවා. පහළ